මේ තියෙන මුරුංග කොළ වලින් අපි පැන්කේක් එකක් හදලා බලමු. එකට මේ යාළුවනේ මේ මුරුංග කොළ ටික බෙන්ඩර් කරන්න ඕනේ. මේ අපිට ඇති ප්‍රමාණයට ඒ කියන්නේ වතුර ටිකක් දාලා හොඳට බෙන්ඩර් කරලා මේ ටික ඇති නේද කියලා වෙලාව අපිට තේරෙනවනේ. ඉතින් අපේ පොඩි දෙන්නට ඇති හින්දා මම මෙච්චරයි ගත්තේ යාළුවනේ. මේක බෙන්ඩර් කරන්න ඕනේ. හොඳට මේකේ තියෙන මේ ඔක්කොම කොළ පාට ගතිය ගන්න ඕනේ යාළුවනේ. හොඳටම තියෙන ඉස්ම ඔක්කොම ටික අරගන්න ඕනේ. මේ විදිහට මේ හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ යාළුවනේ. මේ තද කොළ පාටට තියෙන මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තමයි හදාගන්න ඕනේ යාළුවනේ පැන්කේක් එකට. ළමයිනේ මම පැන්කේක් හදනකොට පාන් පිටි දානවනේ. ඉතින් මම පාන් පිටි දාන්නේ නැහැ යාළුවනේ. ඒ වෙනුවට මම බත් දාන්නේ. මොකද මේ ළමයාට ඒකට තව ටිකක් බඩ පිරෙනවා වගේ තියෙනවානේ. ඒ හින්දා මම බත් දාන්නේ පාන් පිටි නෙවෙයි. බත්තුත් දාලා ආය අර හදාගත්ත මුරුංග කොළ ඉස්ම ටික තියෙනවානේ. ඒ ටික යාළුවනේ ආයෙ දාලා මම බෙන්ඩර් කරනවා. බත් ටික බෙන්ඩර් වෙන්න ඕනේනේ. බෙන්ඩර් කරලා අරගෙන ඔයාලට පෙන්නන්න. යාළුවනේ මුරුංග කොළයි බතුයි බෙන්ඩර් කරාම මෙන්න මෙහෙම තියෙන්නේ. පාන් පිටි වගේම තමයි පාන් පිටි වගේම තමයි යාළුවනේ. එහෙම කිසිම වෙනසක් නැහැ. ගොඩක් ගුණයි. බත් දාන්න පාන් පිටි දාන්න එක. මම නම් බත් දාන්නේ. ඉතින් යාළුවනේ පැන්කේක් එකට බත් දාලා මුරුංග කොළ දාලා හදලා තියෙන්නේ දැන්. දැන් තියෙන්නේ මම කැමතිම වැඩේ. ඒ තමයි පොල් ගන්න. මං ඇත්තටම ආස නැහැ. මං උයනකොටවත් මං පොල් ගන්න නැහැ. කෙලිම කෑලි කැපුවා බෙන්ඩර් කරා ඉව්වා. ඇත්තටම ආස නැහැ. දැන් අකමැති වැඩේ තියෙන පොල් ටිකක් ගාලා පැණි පොල් හදාගන්න එපැයි පැන්කේක් එකට. ඒකට පොල් චුට්ටක් ගාලා. ඉතින් යාළුවනේ අපි දැන් ඔන්න පැන්කේක් එක හදාගන්නයි යන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මේ මුරුංග කොළ වලින් හදාගත්ත රොටිය. මේකට දැන් අපි පොල් පැණි දාගමු. ඉතින් යාළුවනේ ඊට පස්සේ පොල් පැණි එක හදාගත්තනේ මම. ඒකත් කොළ පාටට හදාගත්තේ මොකද මේ ඒකට මුරුංග කොළ දැම්මා ඉස්ම ටික. ඒකත් කොළ පාටට වෙලා ආවා. මේ ඒකට ඔක්කොම තියෙන මුරුංග කොළ වලින්නේ. ඉතින් ඊට පස්සේ අපි පැන්කේක් වලට වගේ යාළුවනේ හදාගන්න මෙන්න මේ විදිහට. පැන්කේක් වගේ ඉතින් හදාගන්න මෙන්න මෙහෙම. පොඩියට මම අද අරගත්තේ යාළුවනේ. මේ ගොඩක් ලොකුට අරගත්තේ නෑ. මෙන්න මෙහෙම තමයි මුරුංග කොළ වලින් පැන්කේක් එකක් හදන්නේ. ඔයාලත් හදලා බලන්න. ගොඩාක් ගුණයි රසයි. රසයිද? රසයි. පැටව දෙන්නට කන්න දුන්න යාළුවනේ. ඔයාලත් හදලා බලන්න මුරුංග කොළ වලින් පැන්කේක්. ගොඩක් ගුණයි, ගොඩක් රසයි. අපිට නම් රසයි. ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. ඔයාලා හදලා මට මැසේජ් එකක් දාන්න කොහොමද කියලා. රසයිද, රස නැද්ද කියලා එහෙම දාන්න. එහෙනම් බයි.